මේ තියෙන ගමේ කෑම එක. ඒතර මේ තියෙන නගර කෑම එක. බලමු මොකක්ද හොඳ කියලා. ඒතර මම දෙකෙන්ම තෝරගත්ත නාසිකුරන් තමයි. ඒතර මට ගමේ නාසිකුරන් එකට ගියා රුපියල් 950. එතකොට නගරේ නාසිකුරන් එකට ගියා රුපියල් 2085. හරිද අපි මේ දෙකේ පෝෂණය පොඩ්ඩක් බලමු. ගමේ කෑම එකේ පෝෂණ එක උනා ග්‍රෑම් 709ක්. ඒතර නගර කෑම එකේ පෝෂණ එක උනා ග්‍රෑම් 820ක්. දැන් ඔයාලට පේනවා ඇති පෝෂණ දෙකට අනුව පෝෂණ රේට් එක වෙන වෙන විදිය. ඒතකොට රුපියලකට ග්‍රෑම් කොච්චර දෙනවද කියලා ඔයාලට පේනවා ඇති. මේ තමයි ලුක් දෙක තියෙන්නේ. ගමේ කෑම එක අපිට තියෙනවා ෆ්‍රයිඩ් මෂ්රූම් තියෙනවා. ඒ වගේම බුල්සයි එක් චිකන් චිලි පේස්ට් දීලා තියෙනවා. ඒතර නගරේ අපිට දීලා තියෙනවා චිකන් මික්ස් කරලා දීලා තියෙනවා. ඒ වගේම ෆ්‍රයිඩ් එග් දීලා තියෙනවා. ඒ වගේම නගරේ අපිට සෝස් පැකට් එකක් දුන්නා. ඔය ටික තමයි දීලා තියෙන්නේ නගරේ. බලමු දැන් දෙකම try කරලා ඇත්තට මොකද හොඳ කියලා. හරි මම දෙකම try කරා මට මුලින්ම තේරුණ විදිහට නගරේ කෑම එකේ ස්පයිසි level එක පට්ටම වැඩි. ඒක මාරම ස්පයිසි. ඒතර ගමේ කෑම එක පොඩ්ඩක් ෆ්‍රෙෂ් මදි ගතියක් තියෙනවා. ඒක මේ අතර ගත්තම තේරෙන එක මේ එවෙලේ හදලා නැහැ. ඒක පොඩ්ඩක් සීතලට තමයි තිබ්බේ. හැබැයි ගාන්න පට්ටම වටනවා. රුපියල් 950ට මාරම වර්ත්. පොඩ්ඩක් අර ෆ්‍රෙෂ් ගතිය පොඩ්ඩක් හැදුණා නම් සුපිරි. ඉතින් මම ගත්ත ප්ලේස් එක තමයි ගමේ එක මම ගත්තේ ගම්මානේ. නගරෙක් ගත්තේ ඩබල් බැරල් එකකින්. දෙකම ගත්තේ කොට්ටාවේ. අනිවාර්යෙන් ඉතින් ප්‍රයිස් එක අතින් ගත්තොත් ගම්මානේ එක මට්ටම වාසි. හැබැයි ටේස්ට් එක අතින් ගත්තොත් එහෙම නගරේ කෑම එක පට්ටම වාසි.